මේකේ තියෙන්නේ රබර් කුඩු. මම අර ඉස්සෙල්ලා කියපු විදිහටම සෝයා, මුං ඇට. ඊට අපි මේකට කෙමිකල් එකක් දානවා සර් මේ මොනවාද මැග්නීසියම්. ඒ ඔක්කොම මික්ස් කරලා තමයි මේ මික්ස්චරේ හදාගන්නේ. පස්සේදී මේ ඔතන මගේ බැරල් මිතින් බැරල් එක. ඒකට මේ ස්ටෑන්ඩ් එක යටින් තියලා මේ ස්ටෑන්ඩ් එක යටින් තියලා තමයි සර් පොට් ටික අපි උරගන්නේ. හම්බ ගන්නවා පැය 4ක් එක දිගට. ඊට පස්සේ පැය 4ක් එක දිගට දැම්බුවට පස්සේ පැය 24ක් ගියාට පස්සේ මට දැන් පෙන්නන්න බීජ රකට එකක් නැහැ. බීජ දානවා. බීජ දාලා පළවෙනි දවස් තුන යනකොට මේ පොට් එකේ කට වටේ සුදු පාට වෙනවා. Okay. ඊට පස්සේ තමයි දවස් 21ක් යනකොට මේ පුස් එක සම්පූර්ණයෙන්ම මේ විදිහට දුවනවා සර්. ඊට පස්සේ දවස් 21කින් පස්සේ තමයි මේ මල් එන්න පටන් ගන්න. Okay. Mushroom. Yeah. මේක ඇතුළේම. ඔව් සර්. මේ තියෙන කටවල් කප්පු නැති ඒවා. මේ තියෙන සර් කටවල් කපලා දැන් මම කැඩුවා ගේ ඇතුලේ මල් තියෙනවා. මේ පොහොට්ටු චූටි වැඩි නිසා තමයි දැන් කඩලා නැත්තේ. See. Come down, come. Okay. So මේ මල් සර් මේ පොඩි වැඩි. Okay. සාමාන්‍යයෙන් අපි මේ අලි ප්‍රමාණය තමයි මල් කඩන්නේ සර්. මේ නැත්තම් කස්ටමර්ස් ලා කැමති නැහැ නේ ගන්න මල් චූටි එයි මෙහෙම වෙන හින්දා නිසා අපි මේ ප්‍රමාණයක් තියාගෙන මේ අලි ප්‍රමාණය තමයි මල් කඩන්නේ සර්. and කාටද විකුණන්නේ? ඒවා එළිය කතා කරමු. ඔව් යම් සර්. හරි. අපි Very good. Yeah, you need a nice picture of this. Sure. Yeah. Very nice. හරි. so මේ කොහොමද මේවා විකුණන්නේ? අපි ඩිස්ට්‍රිබියුටර් කණ්ඩායමක් ඉන්නවා. එයා තමයි අපේ මේ විමල් අලි කරන අක්ක කෙනෙක් ඉන්නවා. එයාට තමයි අපි හැමෝම ගිහිල්ලා දෙන්නේ. මට තවම තනියම ඩිරෙක්ට් මේ වෙළඳාම් කරන්න බෑ. මට BR එකක් නැති නිසා. ලබන සතිය ඇතුළත අනිවාර්යෙන් BR එකක් හදාගන්න ඕනේ නිසා. so BR එකක් හැදුවම මොකද ඒ වෙන්නේ? කියන්නේ ඒජ් ඔෆිස් එක හරහා අපි සෙන්ඩර් කරන කුඩා ව්‍යාපාර සංවර්ධන එකෙන් කරන අයට මේ ඒජ් ඔෆිස් එක හරහාම අපෙන් නිෂ්පාදන මේ අලි කරලා දෙනවා. ඒක ව්‍යාපාරයක් විදිහට ලියාපදිංචි සාහිත්‍යයක් Yeah. වන අංකයක් ඕන. ඒවා ගහලා තමයි මේක විශේෂ ෆුඩ් අයිටම් එක ගන්න. Yeah. ඒක විකුණන්න ඕන අර පැකට් එකේ පවර ඩීටේල් ටික ගහන්න. නැත්තම් අර සබ් කොන්ට්‍රැක්ටර් හැටියට තමයි වගා කරන්නේ. අපේ මාල් එකතු කරන අක්ක කෙනෙක් ඉන්නවා. එයා තමයි මේ අලි කරලා දෙන්නේ. so BR එකක් තිබ්බොත් ඔව් එයාට. පුළුවන් ඩිරෙක්ට් විකුණන්න. ඔව් ඩිරෙක්ට්. කොහොමද දන්නේ කවුද ගන්න කියලා? අර ඩිරෙක්ට් බය කවුද කියලා දන්නේ කොහොමද? Direct. ඒ අක්කා දෙන්නේ කාටද? එයා මැනින් මාකට් එක කොළඹට විකුණනවා. okay. එතනින් කවුරු හරි ගන්න නැති. තමුත් එකමත් තියෙනවා. මේ වෙළඳ ආර්ථික මධ්‍යස්ථානයේ හෙටත් විකුණනවා. Okay. බැනින් මාකට් කියන්නේ එතනින් ඇවිල්ලා එක එක උනා අරන් යනවා. So not exporters or anyone. yeah. එතනින් ඉතින් nice. කරනවට වැඩිය දැන් වයිබ් ඉන්න ඔක්කොම 30. ඒ කට්ටිය ඔක්කොම වයිබ් තමයි බඩු අරගෙන දෙන්නේ. දීලා යාලා මල් හදපුවම මල් පැකට් අපි ගන්නවා. පැකට් අරගෙන අපි සීල් කරලා කොළඹ යවනවා. තඹුත් එක මාකට් එකට එහෙම දානවා. එතකොට සර්ලා ඉස්සලා ලෝන් එක දීලා තිබුණ ලක්ෂයක්. ඒකෙන් ගොඩක් වැඩ ටිකක් කරගත්තා. ගේ ගහගත්තා. ඒක තව ඇතුලේ තියෙන බඩු ගාලා අම්මනවා එහා පැත්තේ. ඒකද ජූලයි වල ඒක අපි ඒකෙන් තමයි කරගෙන යන්නේ. yeah. කරන් යනවා. මොනවද ඒකෙන් කරපු ඒවා පොඩ්ඩක් කියන්න මොනවද ඒක කියන්නේ කුඩු ගත්ත සල්ලි වලට ඊට පස්සේ පැකට් ටික ගත්තා. බැරල් එකේ ඉඳන් ඔක්කොම ඒකෙම තමයි ගත්තේ අරගෙන ඒක හැදුවා. මේ ටික හැදුවා. ඒ ගබඩාව නේද? ගබඩාව හදලා තියෙනවා. කුඩු කොහෙන්ද ගේන්නේ? කුඩු මේක අපිට ගෙනල්ලා අපිට මොනු කුඩු කියලා පොඩ්ඩක් කියලා ඉන්න. රබර් කුඩු. රබර් කුඩු. right. yeah. ඒ බඩු ටික ඔක්කොම මේ මුදලට ගත්තා. එතකොට අර ගන්න කට්ටියට අපි මල් පැකට් එකකට 80 ගානේ තමයි දෙන්නේ. ඒක ගොඩක් මහන්සිලා මේකට. කී දෙනෙක් තමයි ඉන්න ඔක්කොම 30. 30ක් ඉන්නවා. ඔව් අංගොමෙත් ඉන්නවා මෙහෙත් ඉන්නවා මේ ගමෙත් ඉන්නවා. තව අංගොම කියලා තියෙන ගමක් එහෙත් ඉන්නවා. මෙයා තමයි හැම ගෙදරම ගිහලා කුඩු වල්ලා දීලා බීජ දාලා කරන හැටි හතු වෙලන හැටි ඔක්කොම මෙයා තමයි කරන් යන්නේ. ඒකට අර ලැබිච්ච අර මුදලෙන් සාමාන්‍ය සීමිත ප්‍රමාණයක් කරගන්න පුළුවන් වුණා. ටිකක් ඊට වැඩි ලොකු මුදලක් වගේ හදලා දෙන්න පුළුවන්. තව මේක අර වැඩි දියුණු කරලා ලොකෝට ව්‍යාප්ත කරලා ගන්න පුළුවන්. ඉතින් මේකට ඇරෙන්න වෙන කොහෙන් හරි දෙන්න බැරිද? තව ටිකක් එහෙම. අපේ එකේ නෑ. නෑ. ඒ කියන්නේ අපි අර ලෝන් එකක් තියලා ලෝන් එකක් දෙන්නේ නෑ. එන් එහෙමයි. I see. ඒක රිකවර් වෙන නිසා කව දෙන්නේ නේ. ඔකදී ඇතිපාතේ. හරියදී කරගන්න. අපේ early settlement එකක් තියෙනවා. early settlement එකක් තියෙනවා. මාස 14ක් ගියපුවා. ඒ වුණා
පොල්ලත්තක් 60යි. ඒක මේක කොන්ක්‍රීට් කරනවා 6000යි. ඒ ටිකම මේ ගේ ගහන්නම මට දැනට ගිහිල්ලා තියෙනවා මේ අපිට පෙන්වනවාද ඒකත් අලුත් එක්ස්ටෙන්ෂන් එක දැන් මෙතනින් කියලා පේනවා රයිට් මේ පාට වෙනස් මේ කැලනේ අලුතෙන් ඔව්, ගහ මේ කැලේ ඇතුලේ මොකද්ද වෙන්නේ කියලා අපිට පෙන්වන්න මේ තියෙන්නේ මේ තමයි රබර් කුඩු එක. රයිට් මේක රබර් කුඩු සෝයා ඔය වගේ ගොඩක් අමුද්‍රව්‍ය කලවම් කරනවා මේකට. කලවම් කරලා ඉවරලා මේ වගේ පොට් එක ගහනවා. මේ විදිහට පොට් එක ගහලා තම්බන්න ඕනේ. මේ තියෙන්නේ තම්බපු එක. ඕකේ මේක තම්බනවා. තම්බලා ඉවරලා අද තැම්බුවා නම් හෙට උදේට මේකේ කට ගලවලා විස බීජ යන්නේ නැති වෙන්න මේකට දානවා බීජ. Okay. ගාලි වෙලා මේක නැවත පත්තරේකුත් තියලා වහලා කරලා මේක මෙතනින් නෑ මේක වෙනම කාමරයකට දානවා. Okay. මෙතන තිබ්බොත් විස බීජ යනවා. Right. මේ තම්බපු එක. මේකට බීජ දැම්මම තමයි මේක කඩලා අයින් කරන්නේ. ඊට පස්සේ බීජ දාලා මේක එනවා පුස් එකක්. ඒ පුස් එක ආපුවාම අන්න අරගේ තමයි එල්ලන්නේ. ඕකේ තමයි දැන් වටේට දැල ගහලා තව බඳින්න තියෙන බ්ලොක් ගල් ටික. රයිට් ඒ ටික බැඳලා ඉවරලා ඕකට ගහනවා දැන් අර සුදු පාට දැල. සෝ මේ වගේ එකක් කම්ප්ලීට් කරන්න තව කොච්චරක් අවශ්‍ය වෙයිද මේකටම දැනටම මේ සර් ගිහිල්ලා තියෙනවා 40000කට වැඩිය මට. ඊ වලට ගියා 26000. රයිට් කණු වලට ගිහිල්ලා තියෙනවා 16000. බ්ලොක් ගල 85යි. ඒතර මේකට යනවා බ්ලොක් ගල් ඔක්කොම 300ක්. මේකටම යනවා 60000ක් විතර. පොල්ලත්තක් 60යි. පොල්ලතු ගියා 160. අඩි 20ක් දිගයි 16ක් පළලයි. ඔක්කොම කොන්ක්‍රීට් බයි. සෝ ෆුල් කම්ප්ලීට් කරන්න තව 60ක් තව ඔව් 60ක් 60ක් විතර යනවා සර් තව කම්ප්ලීට් කරන්න. දැලටත් යනවනේ. දැලත් මීටර ගානට තමයි සල්ලි හම්බෙන්නේ. මේ කුඩු උර ඔය කුඩු උරයක් 750යි. ඔය උරයක්. රයිට් ඔය උර දෙකකින් පොට් ගහන්න පුළුවන් 250. රබර් කුඩු 85 දාලා මේ තම්බනවා. පැය 5ක් තම්බනවා. පැය 5ක් තම්බලා ඉන්නවා මේක එනවා සුවඳ. ආ ඊට පස්සේ මේ දර ටික පොඩ්ඩක් අඩු කරලා මේක අයින් කරලා පොට් ටික අර වගේ බා ගන්නවා කියලා. ඒක පෙන්නුනේ. ඒ වගේ බාලා පැය 6ක් 7ක් ඇතුළත බීජ දා ගන්නවා. සෝ කොහොමද මේකෙන් අර බෑග් වලට ආයිත් දාන්නේ විල්බර් එකට ගන්නවා. මේක දැන් පොට් එක තමයි සර් තියෙන්නේ. අර පෙන්නුනේ ආ පොට් එක. ඕකේ අර ප්ලාස්ටික් එකක් තැම්බෙනවා ප්ලාස්ටික් එකකින් අල්ලලා ගන්න පුළුවන් කොච්චර රත් වුණත් ඒ ප්ලාස්ටික් කැල රත් වෙන්නේ නැහැ. ඒකට ඔහොම කරලා ඇඟිල්ල දාලා විල්බර් එකට දාගෙන අරයි. ඒක කොච්චර රත් වුණත් ඒක රත් වෙන්නේ නැහැ. අර පිටියුලේ අල්ලන්න බෑ. ඒක රත් වෙනවා. ඕකේ අරකින් ගන්න පුළුවන්. පැය 5ක් තම්බන්න දවසට පුළුවන් 4යි තම්බන්න. පැය 5ක්. මේකට දාම අපි ලේබල් එක. ආ ලේබල් එක දාලා තමයි මේ කොළඹ යවන්නේ. දැන් මේවා මෙහි කරපුවද ඔව් මෙහෙම. I just yeah, I දැක්කම සීලිංగ్ මැෂින්ස් වගේ තිබ්බනේ. ඒකෙන් සීලර් එකකින් දාලා ලේබල් දාන්න. ඒතර ඔවා දෙන්නේ කීය ගානේද සාමාන්‍යයෙන් පැකට් මේක එක අපි 120 මිල දාලා යවන්නේ. නමුත් එහෙම විකිනෙන මිල අනුව තමයි අපිට මිල දාලා යවන්නේ. එහෙමද 100ට ගියොත් 100 දාලා යවනවා. 80ට ගියොත් 80 දාලා යවනවා. and label print කරලා ඉවනවා ලේබල් අපි පින් කරන්නේ. ආ ඕකේ ඕගලන්ට කියවන්න කිය. ඔව් අපේ නම දාලා අපි ලේබල් නෑ ඕගලන්ට කියවන්න කිය. අපිට එනවා 110 100 එහෙම එනවා. දැන් මේ පැකට් එක දෙන මෙයාලට මේකට යන්නේ 80යි. අරක ලොරි කුඩුයි කැපිලා ඒවා අපි අර එකතු කරන් ගිහින් දාන ඒ ගාන යනවා මෙයාලට එන්නේ 80යි.